අම්බලම් ඉදිවන්නේ ජල පහසුකම් සහිත ස්ථානවල බව අපි කලින් කතා කළ කරුණක්. හොඳින් ජල පහසුකම් ඇති කුඹුරක් අද්දර ඉදිවුණු වනස්කාන්ත දර්ශනයක් සහිත අම්බලමක් තමයි නාරම්පනාව අම්බලම. මෙම අම්බලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය කොට තිබෙනවා. මෙම අම්බලම පුරාණ ඔරතොට ගංගා තොටුපළට දිවෙන මාර්ගයේ පිහිටා තිබෙනවා. එහි සිට ගඟෙන් එතරව මයංගනයට යෑමට හැකියාව තිබෙනවා. එසේම මෙම අම්බලමේ සිට මණිකින්න, රංගල, අරත්තන, වේරපිටිය, පන්විල ආදී ප්‍රදේශවලට යෑමට හැකියාව තිබෙනවා. ඒ අනුව පුරාණ සියලු ගමන් මාර්ග සම්බන්ධ වන ස්ථානයක් ලෙස මෙම අම්බලම හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. මෑත කාලයේ නවීකරණයට ලක්වුවත් අතීතයේ තිබුණු කළුගල් සහිත පිරිකඩ අදටත් දැක්මට ලැබෙනවා. එසේම වහලේ රැඳුණු ඇතැම් පැරණි ලී වල තේකඩ වැනි නිර්මාණ දක්නට ලැබෙනවා. මෙහි සෝභාදාමයේ අලංකාරය තමා විශේෂතම කාරණයක් ලෙස කියන්නට තිබෙනවා. එහි එක් පසකින් ඉහළට නැගුණු පොල් ගසක් මේ වන විට වඩකුරුළු රෑන් රාශියකින් පිරී තිබෙනවා. ඒ අදටත් මෙහි දක්නට ලැබෙන හුදකලා පරිසරය නිසා වන්නට ඇති. ඉතින් මනස්කාන්ත දර්ශනයක් සහිත මෙම නාරම්පනාව අම්බලමේ සිට තවත් අම්බලමකින් හම්බ වනතුරු අද අපි සමුගන්නවා.